මතු බුදු වන මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේට මගේ নমස්කාරය වේවා. ඔව් දැන් ඔන්න ඔබගේ දුරකථනයට ඔබ බලමින් සිටින Facebook YouTube තමන්ගේ තනිකම පාළුව වෙනුවට තමයි බොහෝ දුරට බොහෝ අය පාවිච්චි කරන්නේ Facebook YouTube. ඉතින් ඔබ සමග අපි එකතු වෙනවා. මම කල්පනා කරා ඔබත් එක්ක සමීප වෙනවා මෙන්න මේ ආකාරයට විශේෂයක් කරලා මේ අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වෙන මට ලැබිච්ච අත්දැකීම් තමයි පහුගිය ටිකේ ඒ අය දුරකථනය අතට අරගෙන ඇත්තටම හොයන්නේ සිතේ සතුට සැනසීම සුවය හොයනවා. දැන් ඒගොල්ලෝ හොයන්නේ මේ ෆෝන් එකකින් දකින්න රූප වල ඒ සත්‍ය තමන් හොයන දේ තියෙනවා කියලා. තමන් හොයන දේ ඇත්තටම තියෙනවා. හැබැයි ඒක ටිකක් හොයන ක්‍රමයක් තියෙනවා. අනේ ක්‍රමය මම මෙතන පටන් කියන්න කල්පනා කරා. සිහිය කියන වචනය හොඳටම ඇති. මොකද වචනය සිහිය. මෙන්න සිහිය කියන එක ආරම්භ කරන්නේ සිහිය කොහොමද පවත්වාගෙන යන්නේ සිහියෙහි අවසානය. ඔන්න ඔය විදිහට මුල මැද අග විදිහට අපි මම අද ඉඳලා කල්පනා කරා ඔය සියලු දෙනාගෙම ළඟට එන්න සිහියත් අරගෙන. එහෙනම් හැම කෙනෙකුටම මම හිතන්නේ මේ වචනේ සිහිය කියන වචනේ තේරෙනවා නම් ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් තමයි මේ කියන්නේ. මොකද සමහර අය ඉල්ලීමක් කරලා තිබුණ ඇත්තරම අපිට ධර්ම දේශනාවක් එවන්න ධර්මය කියන්න කියලා කීප දෙනෙක්ගෙන් ඇහුණා මට. මම මේ දක්වාම ඇත්තරම කියන්න උත්සාහ කරේ ඇත්තරම බුදුවරු දැන් අන්තර්ජාලයේ ඔස්සේ ඔය අය හොයනවා නම් ඒ යමක් විශේෂයෙන්ම තමන්ගේ ජීවිතේට නිවනක් හොයනවා කියලා කියමුකෝ අපි මේ වචනයම. හොයන්නේ යම්කිසි නිවීමක් සුවයක් සැනසීමක් නම් යම්කිසි අපි විමුක්තියක් මොකක් හරි දෙයක් හොයන එකේ තමන්ගේ හිතට සහනයක් හොයන එකේ මම කලින් මේ දක්වා කිව්වා බුදුවරු අද වර්තමානයේ වන විට විශ්වය තුලත් ඒ වගේම දැන් මේ අන්තර්ජාලය හරහා යම් බුදුහඬවල් ඇහෙන්න ඉඩ තියෙයි. ඉතින් ඒ පිළිබඳව තමයි මම මේ දක්වාම පැහැදිලි කිරීම මාලාවක් කරගෙන ගියේ. ඒ අතරතුරේ මගේ කනට ඇහෙනවා මේ අපිට ධර්මය ඕනි කියන වගේ වචන කීපයක්. ඉතින් මම කල්පනා කරා අද ඉඳලා ඔබට සමීප වෙනවා මෙන්න මේ ආකාරයට ධර්මය කියන වචනය අද එක ආකාරවල ඉතින් අර්ථකථනය කරනවා. මම කියන දේ තමයි මම බොහෝ දුරට මේ භාෂාවකට ලොකු නැඹුරුවක් ප්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ. ඕනම පොඩි දරුවෙකුට හරි මේ මම කියන දේ ග්‍රහණය වෙන්න පුළුවන් උපරිමයටම කියන්න උත්සාහ කරනවා. එහෙනම් මොකද්ද අපි පටන් ගන්නේ කොතනින්ද? සිහිය. කරගෙන යන්නේ මොකද්ද? සිහිය පවත්වන එක. ඉවර කරන්නේ කොතනින්ද? සිහිය කොතනින්ද පටන් ගන්නෙ? කොතනින්ද ඒක කරගෙන යන්නේ? කොතනින්ද ඉවර කරන්නේ කියන දේ ප්‍රායෝගිකව කරගෙන යෑම තුල දැන් ඔන්න ඔය අයට පුළුවන් ෆෝන් එක දැන් අතේ ඔන්න තියෙනවා. ෆෝන් එකේ කවුරු හරි කෙනෙක් මොනවා හරි කියනවා. මම හැම වචනයක්ම ඔය හැමෝටම සමීප වචන වලින් කියන්නේ. ඉතින් ඒ කියද්දි එක දිගටම පුළුවන් නම් S2ට කියන්නේ මොනවද කියන එක මොනවා හරි කමන්නේ. ඔක දෙක දිගට අහගෙන ඉන්න බලාගෙන ඉන්න. අන්න එතකොට සිහිය කියන දේ අපිට යම් අදහසක් ගන්න පුළුවන්. මොකක්ද එහෙනම් කරන්නේ? දැන් ෆෝන් එක අතට අරගෙන ස්විච් බටන් ඔබමින් එහෙට මෙහෙට උඩ යට යවමින් Facebook එකේ ඉහළට පහළට යමින් YouTube එකේ ඉහළට පහළට යමින් ඉන්න එක දිගටම කරගෙන යන්න. මේ සිහිය කියන දේ එතකොට මතුවෙන තැනක් කොයි හරි කොයියම් මොහොතක තියෙන්න ඕනි. එක දිගටම එකම දෙයක් කෙරෙහි අහගෙන බලාගෙන දැනගෙන කාට හරි ඉන්න පුළුවන් නම් අන්න ඒ තුල සිහිය කියන දේ කොතනටද පිහිටන්නේ? Tamanට ඒ පිහිටන තැන එක දිගටම යම් කාලයක් පිහිටන තැන දැනෙන දෙයක් තියෙනවා. අන්න එතකොට ඒ සිහිය තුල ඉන්නවා කියලා හිතාගත්ත හැකියි. දැන් මම මේ කියන කාරණා කරලා බලන අතරතුරේ කවුරු හරි කෙනෙක් දැන් මේ දකින දේ ඔස්සේ බලාගෙන අහගෙන ඉන්නවා. ඒ අතරතුරේ තමන්ට දැනෙන දේ අවධානයෙන් ඉන්න. දැනෙන්නේ කොහාටද? සිතටද? කයටද? එතකොට ඉන්නේ සිහියෙන් කියන කාරණාව වචන වලින් කියන්න බෑ. කියනවා නම් එකම වචනේ සිහිය නිවන කියන එක කෙරෙහි විමුක්තිය කියන එක කෙරෙහි ස්වර්ගයද පිරිනිවනද ඒ හැම වචනයකම තමන් දැනෙන දේ ඔස්සේ තමයි තමන්ට ඒ ගැන මොනවා හරි අදහසක් ගන්න පුළුවන්. එහෙමනම් මොකද්ද දැනගන්න ඕන එකම දේ? සිහිය. සිහිය තියාගන්න ඕන කොතනටද කියන එක ඕන මම
පුංචි අදහසක් ඕනම කෙනෙකුට තේරෙන්න ඕන විදියට ඔය කිව්වේ. දැන් ඔතනිනුත් එහාට කාට හරි දැනගන්න එකම දිගට තමන් තුළ සිදුවෙන ක්‍රියාවන් මොනවද කියලා බලන්න. තමන්ගේ ශරීරය තුළ සිදුවෙන එකම දිගට සිදුවෙන ක්‍රියාවන්. බොහෝ දුරට ක්‍රියාවන් දෙකක් තියෙනවා. ඒ කියන්නේ තමන් එකම ඉරියව්වක ඉන්න අතරතුරේ මේ ක්‍රියාවන් දෙකක් සිද්ධ වෙනවා. බලන්න හුස්ම ගන්නවා කියන ක්‍රියාව සහ ඇසිපිල්ලම වැටෙනවා කියන ක්‍රියාව. දැන් හුස්මත් වැටෙනවාද ගන්නවාද බලන්න. ඇසිපිල්ලමත් ගහනවාද වැටෙනවාද බලන්න. කතරුකාරක සහ කර්මකාරක විදියට කියන්නේ කරනවා සහ කෙරෙනවා සිදු වෙනවා. දැන් ඔන්න ටිකක් එහාට ගියපු කෙනෙකුට ඔන්න ඔය වචන ටික ඔස්සේ බලන්න. එහෙනම් මෙන්න ඇත්ත මෙන්න ධර්මය කියන්නේ මොකද? ඇත්ත කියන වචනයට තවත් ලේසි කර ගන්නවා. ඇත්ත මොකද්ද? තමන් හොයන දේ සුවය නිවීම සැනසීම නිදහස හොයන දේ තමන්ට මේ තුල තියෙනවාද නැද්ද? ඒක ඇත්තක්ද? දැනෙන්නේ කොහොමද? එක දිගට අහගෙන ඉන්නවා, එක දිගට බලාගෙන ඉන්නවා, තමන්ට දැනෙන සුවය නිවීම සැනසීම. එහෙනම් මං අද ඉඳලා මේ ඔබ වෙනුවෙන් විවෘත වෙන්නේ. හැබැයි ඔබගේ ප්‍රතිචාර එක්ක